ආදරණීය දුවේ පුතේ, එක්තරා ලස්සන වනාන්තරයක සියලු සතුන් බියවන ප්‍රතාපවත් සිංහ රාජයෙක් වාසය කළා. දවසක් මේ සිංහයා හොදින් දඩයම් කෙරෙලා බඩ පිරෙන්න ආහාර අරගෙන ලොකු නුග ගසක් සෙවනේ තද නින්දකට වැටුණා. සිංහයාගේ කෙරවුම් හඩ මුළු වනාන්තරයටම ඇසුණා. මේ අතරතුර අසල තිබුණ ගුලක ජීවත් වුණු ඉතාම ක්‍රියාශීලී දඟකාර පුංචි මීයෙක් තමන්ගේ ගුලෙන් එළියට ආවා. මීයා සෙල්ලම් කරමින් දුව පැන යනකොට තමන් මේ දුවන්නේ නිදාගෙන ඉන්න සිංහයාගේ ඇඟ උඩින් කියලා එයාට තේරුනේ නැහැ. මීයා සිංහයාගේ සිනිදු ලොම් අතරින් එහාට මෙහාට දිව්වා. සිංහයාගේ කන් අගින් පැනලා ගියා. පුංචි මීයාගේ මේ සෙල්ලම නිසා සිංහයාගේ නින්දට බාධා වුණා. මහා හඬින් ගර්ජනා කරමින් ඇස් ඇරපු සිංහයා තමන්ගේ ශක්තිමත් නිය පහුරෙන් මීයාව අල්ලා ගත්තා. තුවගේ කුඩා සතෙක් වනාන්තර රජුවන මගේ නින්දට බාධා කරන්න තරම් එඩිතර වුණේ කොහොමද? දැන් මම තෝව එක පාරින් මරා දමනවා. සිංහයා කෝපයෙන් ගර්ජනා කළා. පුංචි මීයා බයෙන් ගැහෙන්න පටන් ගත්තා. අනේ මුර්ගයනි, මට සමාවෙන්න. මම හිතාමතා ඔබතුමාට කරදර කළේ නැහැ. මම සෙල්ලම් කරමින් යනකොට අත වැරද්දකින් උනේ මේක. අනේ මාව මරන්න එපා. ඔබතුමා අද මගේ ජීවිතය බේරුවොත් කවදා හරි දවසක මම ඔබතුමාට උදව් කරන්නම්. මීයා බගපක්ත ඉල්ලා සිටියා. මීයා කියපු කතාව අහලා සිංහයාට මහ හයියෙන් හිනා ගියා. තෝවගේ පුංචි මීයෙක් මට වගේ ශක්තිමත් සිංහයකට උදව් කරන්නේ කොහොමද? හරි, තෝගේ මේ කතාව හරිම විහිළු සහගතයි. ඒ නිසාම මම අද තෝට සමාව දෙනවා. ඵලයන් දුවපන් කියලා සිංහයා මීයාව අතහැරියා. මීයා ස්තුතියි රජතුමනි කියලා වේගයෙන් දිව්වා. මාස කිහිපයක් ගෙවිලා ගියා. දවසක් වනාන්තරයට දඩයක් කරුවන් පිරිසක් පැමිණියා. ඔවුන් ලොකු සතුන් අල්ලන්න ශක්තිමත් ලණුවලින් හදපු දැලක් වනාන්තරේ ඇටෙව්වා. අවාසනාවකට අපේ සිංහ රාජයා මේ දැලට හසු වුණා. සිංහයා තමන්ගේ මුළු ශක්තියම යොදලා දැල කඩාගෙන යන්න හැදුවා. දැල තවත් අද වුණා. මිසක් සිංහයාට නිදහස් වෙන්න බැරි වුණා. තමන්ට උදව්වට කවුරුන් නැති බව තේරුණු සිංහයා වේදනාවෙන් සහ බියෙන් මහ හඬින් ගර්ජනා කළා. ඒ හඬ මුළු වනාන්තරය පුරාම දෝංකාර දුන්නා. ගුලේ ඇතුලේ හිටපු මීයාට මේ හඬ ඇසුණා. මේ අර මට ජීවිත දානය දුන්න සිංහ රජතුමාගේ හඬ නේද? එතුමා අනතුරේ කියලා හිතපු මීයා වහාම සිංහයා ඉන්න තැනට දිව ආවා. දැල ඇතුලේ හිරවෙලා ඉන්න සිංහයා දැකපු මීයා කිව්වා, රජතුමනි, බය වෙන්න එපා. මම ඔබතුමාව බේරගන්නම්.
සිංහයා පුදුමයෙන් බලා සිටියා. මීයා වහාම දැල උඩට නැංගලා තමන්ගේ කුඩා ඒ තියුණු දත්වලින් දැලේ ලනු එකින් එක හපන්න පටන් ගත්තා. ටික වෙලාවකින් ශක්තිමත් දැල තැනින් තැන කැඩී ගියා. සිංහයාට පහසුවෙන් දැලෙන් එළියට එන්න පුළුවන් වුණා. සිංහයා මීයා දෙස බලා මෙහෙම කිව්වා. පුංචි යාළුවා, එදා මම උඹට හිනා උනේ ඔයා කුඩා වැඩි කියලා. ඒත් අද මම දන්නවා ශක්තිය තියෙන්නේ ශරීරයේ ප්‍රමාණය මත නෙවෙයි කියලා. මගේ ජීවිතය බේර ගත්තට ඔබට ගොඩාක් ස්තුතියි. එදා ඉඳන් සිංහයයි මීයයි හොඳම යාළුවෝ වුණා.